ආයුබෝවන් මාදුරු ඔය හෙලිකොප්ටර් අනතුරේ සුළමුල නවවරදා උදෑසන ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මාදුරු ඔය ජලාශයට කඩා වැටි ශ්‍රී ලංකා යුද හමුදාවේ සහ ගුවන් හමුදාවේ සැබළුන් 6 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා. ගුවන් හමුදාව පවසන්නේ හෙලිකොප්ටර් යානය හදිසි ගොඩබෑමක් සිදු කරන අතරතුර මෙම අනතුර සිදු වී ඇති බවයි. අනතුර සිදුවන අවස්ථාවේ හමුදා සමාජිකයන් 12 දෙනෙකු එහි ගමන් කර ඇති අතර රෝහල්ගත කිරීමෙන් පසු ඒ අතරින් 6 දෙනෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ අතර තවත් සැබළුන් 6 දෙනෙකු අරලගංවිල සහ පොළොන්නරුව රෝහල්වල ප්‍රතිකාර ලබයි. අනතුරට පත් වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 7 බලගණයට අයත් මෙම 212 හෙලිකොප්ටර් යානය නවවරදා උදෑසන 6:44ට පමණ හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරෙන් ගුවන්ගත වී තිබුණා. ඒ මාදුරුවය යුද හමුදා පුහුණු පාසලේ විශේෂ බලකායේ විසිර යෑමේ පෙළපාලියක නිදර්ශනයක් සඳහා හමුදා සාමාජිකයන් රැගෙන යාමටය. ගුවන් හමුදාව පවසන්නේ උදෑසන 7:08 පමණ වන විට මාදුරුවය ප්‍රදේශයේදී හෙලිකොප්ටර් යානයට යුද හමුදා සාමාජිකයන් 6 දෙනෙකු නංවාගත් බවයි. ඒ අනුව යානය තුළ ගුවන් නියමුවන් 2 දෙනා ඇතුළුව ගුවන් හමුදා සාමාජිකයන් 6 දෙනෙක් සමග පුද්ගලයන් 12 දෙනෙකු සිට තිබෙනවා. එහිදී යානයේ ඇති වූ තත්ත්වයක් මත හදිසි ගොඩබෑමක් සිදු කර ඇති අතර එහිදී යානය මාදුරුව ජලාශයට පල්ත වී ඇති බව ගුවන් හමුදාව පැවසීය. කඩිනමින් ක්‍රියාත්මක වූ ගුවන් හමුදාව සහ යුද හමුදා සාමාජිකයන් අනතුරට ලක් වූ පිරිස මුදා ගැනීමට මෙහෙයුම් දියත් කර තිබුණා. ගුවන් හමුදාව පැවසුවේ යානයේ සිටි 12 දෙනාම මුදාගෙන අරලගංවිල ප්‍රාදේශීය රෝහල් ඇතුළත් කර ඇති අතර ඉන් 8 දෙනෙක් පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කළ බවයි. අනතුරින් මිය ගොස් ඇත්තේ යුද හමුදා විශේෂ බලකා සාමාජිකයන් 9 දෙනෙකු සහ ගුවන් හමුදා සාමාජිකයන් 2 දෙනෙකි. මෙම අනතුර සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා 9 දෙනෙක්ගෙන් යුත් කමිටුවක් පත් කිරීමට ගුවන් හමුදාපති එයා මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා පියවරගෙන තිබෙනවා. තවත් මෙවන් අලුත් තොරතුරකින් යලි හමු වෙනකන් ගිහින් එන්න ඔයාලා හැමෝටම සුබ දවසක්.